මේක 19 වන සියවසේ නිර්මාණය වුණ ගමක්. මේ කරගල් ගම්මානයේ ඒ කාලේ ගමක් හැටියට නිර්මාණය කරනවා විශේෂඥ වෛද්‍ය ආර්යසේනයෝ ගමගේ තියෙන විශේෂඥ වෛද්‍යතුමා. එතුමාගේ පුද්ගලික සංකල්පයක් අනුව පුද්ගලික ධන පරිත්‍යාග ක්‍රමයේ කරගල් ගම්මානය නිර්මාණය කරලා තිබුණ මොකද කරගල් ඉපදලා තියෙන්නේ ඉතුවන් කන්ද කියන මේ ප්‍රදේශයේ. ඒක අහලා ඇති සමහර ගන්නවා කොහොමද? ඒ කරගල් කියන්නේ ඉංග්‍රීසියෙන් අපේ රට යටත් කරගත්ත යුගයේ ඉංග්‍රීසින්ට එරෙහිව සටන් කරලා දුප්පත් අහිංසක මිනිස්සුන්ට උදව් කරපු කෙනෙක් තමයි සරදියල් කියන්නේ. ඒ සරදියල් ඉපදිලා තියෙන 1832. සරදියල්ගේ නම දීකිරි කෑවගේ සරදියල්. සරදියල්ගේ තාත්තා දීකිරි කෑවගේ අදාසි අප්පු කරත්තකාරී කතෝලික ජාතිකයෙක්. එයා රැකියාව වශයෙන් කරන්නේ හරවල සහ දුම්කොළ වෙළඳාම සඳහා රැගෙනක. උඩට පහත රට ප්‍රදේශයේ තමයි ගම් ප්‍රදේශය. කියන්නේ මේගමුව දන්කොටුව හාල්දලුන කියන ගම් ප්‍රදේශය තමයි එයාගේ උපන් ගම. නම දීකිරි කෑවගේ අදාසියප්පු කරත්තකාරී කතෝලික ජාතිකයෙක් සාමාන්‍ය වැසියෙක්. එයා පහත රට ඉඳලා කරත්තවල උඩට ප්‍රදේශයට රැගෙනවා හරවල සහ දුම්කොළ. උඩට ප්‍රදේශයේ සිට ආය පහත රට ප්‍රදේශයට යනකොට කුවක් කරුංක ගම්මිරිස් කුරුළු වගේ දේවල් තමයි අලෙවි කරලා තියෙන්නේ. කොළඹ නුවරපාරේ ගමක් තියෙන ගමට කියනවා මොළගොඩ. මොළගොඩ තමයි කරත්ත ගාල තිබිලා තියෙන්නේ. කරත්ත ගාලේ කරත්ත ගාල් කරන බඩු බාහිරාදිය මෙන්න මේ ආකාරයට තමයි පුවමාරු කරගෙන තියෙන්නේ. එතකොට ඒ කාලේ අද වගේ රසවාහන පහසුකම් නැහැ. ප්‍රවාහන පහසුකම් සඳහා යොදාගෙන තියෙන මිනිස්සු ගොන් කරත්ත, බක්ති කරත්ත, බරබාග පිරික් කළේවා තමයි ඉස්සර ප්‍රවාහන පහසුකම්. ඒ කාලේ වාහන ඉතින් යාට යාගේ නම කිව්වා දීකිරි කෑවගේ අදාසියක්තු කරත්තකාරී කතෝලික ජාතිකයේ සාමාන්‍ය වැසියෙක්. ඉතින් යාපතර අපි පොඩ්ඩක් මේ පැත්තට හැරෙමු. මෙතන තියෙන දෝලාවක්. මේ දෝලාව ඇතුළේ අධිකාරම් කෙනෙක්. ඒ අධිකාරම් කියන්නේ මේ මුළු දිශාවම බාර හිටපු කෙනෙක්ට කියනවා මොල්ලිගොඩ අධිකාරම් කියලා. මේ දෝලාව උස්සගෙන කට්ටිය ඉන්න පැලැක්ටි කරුවෝ. පැලැක්ටි කරුවෝ ඒ කාලේ හැටියට ගමනට සහභාගී වුණ 13 දෙනෙක්. 13 දෙනාගෙන් දින ප්‍රමාණය අනුව 4 දෙනා බැගින් මාරු මාටි උස්සගෙන ඉතින් ඒක පුද්ගලයෙක් අධිකාරම් කෙනාට කියන්න දීම එදින් කලකින් බඩු මුක්ති තමයි අරගෙන ඉන්නේ. මෙන්න මෙයාගේ ආරාධනාව පරිදි මෙයා තමයි සරදියල් පුතතු ඒ කාලේ මේ ගමේ හිටපු ප්‍රධානිය. මෙයාට කියනවා ගෝවන්තිවල ආරච්චි. මෙයා හතක් බාර දෙකෙක් කෙනෙක්. ඒතර මෙයා තමයි ගමේ නඩු කටයුතු ප්‍රශ්න ආදී විසඳලා තියෙනවා. මෙයාට විසඳන්න බැරි නඩු කටයුතු ප්‍රශ්න ආදී විසඳන්න තමයි අධිකාරිතුමා එන්නේ. ඒ අධිකාරිතුමා එවිල්ලා එන්නේ මෙන්න මේ වගේ ස්ථානයකට. මේකට කියනවා අම්බලම. ඉස්සර අම්බලම් වල තමයි ගමේ නඩු කටයුතු විසඳලා තියෙන්නේ. නඩු කටයුතු විසඳන් පමණක් නෙමෙයි අම්බලමක් තියෙන්නේ. සමිති සමාගම් පිහිටවන්න කෑම කන්න ගිමන් හරින්න හැම දෙයකටම පොදු ස්ථානයක් තමයි අම්බලමක්. ඒක අම්බලමක් නිර්මාණය කරන්න නැත්නම් හදන්නේ පාරක් අයින. නැත්නම් පාරක් අද්දරක. මෙයා තමයි ආරච්චිලාල මැණිකේ. මෙයාත් ඉන්නේ අධිකාරතුමා අම්බලම ගාවට එනකම් පිළිගන්න. මේක තමයි පින්තාලිය. පින්තාලිය ඇතුලේ තියෙන්නේ වතුර. වතුර බොන උපකරණයට කියනවා දිය කෙනිස්ස. දිය කෙනිස්සේ තමයි වතුර බොන්නේ. ඉතින් අද වගේ පාරවල් නැහැ ඒ කාලේ. එන්නේ කැලෑව පාරෙන් නැත්නම් අඩි පාර නැත්නම් බැද්දෙන් එන්නේ ගමට. ඒක නිසා තමයි කැත්තක් කුදැල්ලක් කියන ගම්නසියෝ කීප දෙනෙක් මම දෙකකට දීපු ඉන්නේ අධිකාරතුමා එනකොට කැලේ කපලා පාරේ කපලා පිළිගන්න අම්බලමට හරි ගමට හරි එනකොට වරදක් කරපුවම වරදේ සුභාගනව දඩුවම් කරන කෙනා තමයි යකරින්නේ පස්සට හරි වලින්ද කර නැත්නම් සංනිවේදන කරුවා තමයි මුළු ගමටම දැනුම් දෙන්නේ මෙන්න මේ වෙලාවට හවල් ස්ථානයට අධිකාරතුමා ඇවිල්ලා අඬ බොන එක තමයි. ඒකට තමයි මේ කියන්නේ සාන්තාවු තෙල්නා කරුවුත් එක්ක අධිකාරතුමා එනකන් ඉන්නේ තමන්ගේ විඥානවිල්ල ප්‍රකාශ කරන්නේ. මෙතන තියෙනවා වාහල්කඩ. පන්සල් වල දේවාල වල වාහල්කඩවල් තියෙනවා. ඒක අඩවිය වාරින්න දෙවියන් වහන්සේවරු ඉන්නවා. ඒතර මේ අඩවිය වරින්න දෙවියන් වහන්සේ තමයි අලුත්නුවර ශ්‍රී වැඩිමිල්ල දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රතිනිර්මාණය. බැලුමක් වගේ. ඒක ඇතුලේ තියෙන හුලං ක්‍රියාවක් ආධාරයෙන් මෙතනින් උඩට පාලනකට ඇකිලෙනවා ඉස්සරහ ඇකිලෙනවා. ඒක මෙතෙන් දෙන්නේ හුලං. මෙතන තියෙන පොල්කටු අඟුරු. මේ පොල්කටු අඟුරුත් එක්ක තියෙන ගිනියන් විච්ච යකඩ. රත්තිච්ච යකඩල්ලනවා කම්මලේ මෙන්න මේ අඬුවට කියනවා දැහි අඬුව. දැහි අඬුවෙන් අල්ලලා තමයි ගිනියන් විච්ච යකඩ තලන්නේ. මේකම කම්මලේ කිනිහිරය. රත්තිච්ච යකඩ තලන්නේ කිනිහිරියට කියලා. මේ තමයි ගල් මිටිනේ රත්තිච්ච යකඩ පතුරක් තලනවා. රත්තිච්ච යකඩ පතුරක් කියන්නේ හරකුන්ගේ කුර ගෙවෙන එක වළක්වන්න කරන ප්‍රතිකර්මයක්. ඒ කියන්නේ ලාඩමක් හදනවා. අහලා තියෙනවා ලාඩම් කියන එක. ලාඩමක් කියන්නේ හරකුන්ගේ කුරයට කියලා සලි කරන එකක්. මෙන්න මේ සතා මරනව නෙමෙයි ලාඩම් ගහනවා. ලාඩම් ගෙවෙන්නේ නැත්නම් නිය ගෙවෙනවා. කුරය කියන්නේ නිය පොත්. කට්ටිය නිය ගෙවුනොත් සතා ආබාය තත්ත්වයට පත් වෙන එක වළක්වන්න තමයි ලාඩම් ගහන්නේ. ලාඩම් ගැන පිළිතුරක් තමයි ප්‍රවාහන පහසුකම් සඳහා කරත්තවල මුන්නු බදින්නේ. ඉතින් අනිත් ප්‍රතිකාරණය තමයි
අකුරක් දෙකක් තුනක් ලිපේ ගිනියම් කරනවා. ගිනියම් කරලා ඒ රත්තිච්ච අකුර හරකගේ පිටේ තියලා තද කරනවා. ඒකෙන් කරන්නේ පිට පිච්චෙනවා. ඒකට කියනවා හංවඩු ගහනවා කියන්නේ. හංවඩු ගහන සතාට රිදෙනවා. පස්සේ හොද මේක තමයි සතා යම් කිසි තැනකදී හඳුනා ගන්න තමන්ගේ සතේ කියලා. ඉතින් එහාට තියෙනවා කඩය. මේ කඩේට කියනවා කෝපි කඩය. මේ කෝපි කඩේ කරගෙන යන එක තමයි මෙයා. එයා තමයි සරදියල්ගේ අම්මා. මෙයාගේ නම පිචෝහාමි. ලංකාවේ අන්තිම රජුරෝ තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව. මේ රජුරුව ඉංග්‍රීසියෙන් විසින් අපේ රට යටත් කරගන්නවා 1815. ඉංග්‍රීසි යටත් කරන වර්ෂයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව ඉන්දියාවේ වෙල්ලෝර කියන දූපතට පිටු වහල් කරනවා. පිටු වහල් කරනකොට අන්තපුර කාන්තාව 3 දෙනෙක් විතරනවා රජුරුවන්ට. ඒ කාන්තාව 3 දෙනා තමයි රන්දෝලි, රිදීදෝලි සහ යකඩදෝලි කියලා. යනකොට රජුරුව යනකොට රන්දෝලි, රිදීදෝලි කියන අන්තපුර ඉස්සිය දෙදෙනා අරන් යනවා. යකඩදෝලි කියන අන්තපුර ඉස්සිය මෙහෙ දාලා යන්නේ. ඒ යකඩදෝලි කියන අන්තපුර ඉස්සියගේ දියණියක් තමයි සරදිල්ගේ අම්මා. ඒ සරදිල්ගේ තාත්තා කරත්ත ගාලේ කරත්ත නවත්තලා මේ කඩේට කෑම කන්න කෝපි බොන්න විතරම යනවා. පස්සේ දෙන්න දැන හැඳින ගන්නවා. ඒ කියන්නේ දෙන්න යාළු වෙනවා. දැන හැඳිනගෙන විවාහ වෙනවා. විවාහ වෙලා බින්න විවාහයක් වශයෙන් අදාසියප්පු පුරරට මේ ප්‍රදේශයේ පදිංචි වෙනවා. පස්සේ දෙන්නට දරුවෝ 5 දෙනෙක් උපදිනවා. දරුවෝ 5 දෙනාට නම් තියෙනවා. පවුලේ වැඩිමලා සරදියල්. ඒක නිසා සරදියල්, ගේබ්‍රියල්, පේදුරු, ඇන්තනි, මාර්තා කියලා තමයි නම් කියන්නේ. මාර්තා කියන්නේ සරදියල්ගේ බාලම නම්. එයා පුඩි කාලේ මාන්දම කියන ලෙඩේ හැදිලා ඒ කියන්නේ අසනීප හැදිලා නැති වෙන. එතකොට ඉතිරින්නේ පවුලේ සහෝදරයෝ 4 දෙනයි. ඉංග්‍රීසියෙන් අපේ රට යටත් කරගන්නවා 1815. යටත් කරගන්නකොට රැජින එවනවා ලංකාවට මැලේ ජාතික නැත්තම් ජාපොලිස් නිලධාරී. ඒ කට්ටිය රාජකාරී අතරතුර ඉන්නේ මේ විදියට කඩේට වුණා. ඒ කට්ටිය තමයි ඒ දවස්වල මුළු ලංකාව පුරා සෑම පොලිස් ස්ථානයකම සේවය කරලා තියෙන විදේශීය පොලිස් නිලධාරීන්. අපේ රටේ පොලිස් නිලධාරීන් නෙවෙයි. ඒ කට්ටිය තේින්න කඩේට ගොඩනවා. කෝපි බොනවා, හැලප කනවා. මේ කට්ටිය අද දවස්වල හැලප කන්න දන්නේ නැහැ. කොහොමද කාලා තියන්නේ? කොලේ පිටින් හැලප කනවා. පස්සේ තමයි දන්නේ පොලිස් ගලවලා හැලප කන කට්ටිය. ඈ ඉතින් ඒත් එක්කම කඩමණ්ඩේ තව කට්ටියක් ඉඳලා තිනවා. මේ කට්ටියට කියනවා අහි ගුන්ටික කියලා. අහි කුන්ටික නෙමෙයි අහි ගුන්ටික. අහි කියන්නේ සර්පයා, ගුන්ටික කියන්නේ අල්ලන්න. ඒ pāli භාෂාවේ සර්පයින් අල්ලලා නටවන නිසා තමයි අහි ගුන්ටික කියලා කියන්නේ. මේ කට්ටිය අපේ රටේ ඉන්න දකුණු ඉන්දියාවේ කතා කරන භාෂාව තෙලිගු. නයි නටවලා, ඊළඟ නටවලා කීයක් හරි ගන්න තමයි මේ කට්ටිය කඩමණ්ඩේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් යහපැත්තට අපි හරියට සදාරුම් හලක් තියෙනවා. මේක තැබෑරුම් හල. මේ තැබෑරුම් හල කරගෙන යන එක තමයි මේ යනවා රේන්දරාල. මේ රේන්දරාල තමයි මන්පනාගාම කෝට්ටේට දාලා හිටගෙන ඉන්නේ. මේ රේන්දරාල කියන්නේ ඉංග්‍රීසීන්ට ඒ කාලේ බදු මුදල් එකතු කරලා දෙන එක තමයි රේන්දරාල කියන්නේ. මේක අලින් කරන්නේ දේශීය කාල වර්ගයකට අයත් ගස්වල පානවා. ඒ කියන්නේ විස්කි, වයින් වගේ පිටරට දේවල් නෙවෙයි. අපේ දේශීය කාල වර්ගයකට අයත් ගස්වල පානවා. රා කල තියෙනවා, රා පිළිප්ප තියෙනවා. අපේ මිනිස්සු බොනුම අපේ සල්ලි ඔක්කොම රේන්දරාල බදු මුදල් වශයෙන් ඉංග්‍රීසි ආණ්ඩුවට ගෙනවා. ඒක සුද්දන්ට ගෙවනවා. අපේ සල්ලි සුද්දන්ට යනවට සර්බියල් කැමති උන් මේක ඉංග්‍රීසි ආණ්ඩුවට කැමති උන්නේ නැහැ. සර්බියල් කීපු අතාවක් ඔය තැබෑරුම් වල මංකොල්ල කනවා. මංකොල්ල කාලා මේක කිව්ව සල්ලි ගමේ තිබ්බත් අහිංසක මිනිසුන්ට බෙදලා දෙන්න පටන් ගත්තා. ඒක නිසා රේන්දරාල ඔය තැබෑරුම් වල කරගෙන යන්න හම්බුන්නේ නැහැ. රේන්දරාල පස්සේ ඔය තැබෑරුම් වල වහලා දානවා. සර්බියල් මංකොල්ල කාපු ඔය තැබෑරුම් වල තිබිලා තියෙන්නේ ඔයලා අහලා තියෙනවා අරණායක කියලා. මේකට කියනවා අරණායක කියලා ගමක්. අරණායක අම්බල හන්දේ තමයි මේ තැබෑරුම් වල තිබුණේ. ඔක්කොම සර්බියල් ඉස්සරෝම මංකොල්ල කාපු තැබෑරුම් වල. ඉතින් ඒත් එක්කම වඩුමඩුව තියෙනවා. වඩුමඩුව දෙහා පැත්තෙන් තියෙනවා පවුලේ සහෝදරයෝ හිටපු ආකාරය. සරදියල්, ගේබ්‍රියල්, පේදුරු, ඇන්තනි, මාර්තා තමයි එයාගේ අම්මා ළඟ ඉන්නේ. ඒක ඉරදින්න වඩුමඩුව ගැන පැහැදිලි වඩුමඩුවේ වඩු උපකරණ තියෙනවා. අද හැම වඩු උපකරණයක්ම තියෙන්නේ කරන්ට් එකෙන්නේ. විදුලි උපකරණ හැම දෙයක්ම. ඒකට ඒ කාලේ ඒවා තිබිලා නැහැ. ඒව තමයි භාවිතා කරලා තමන්ගේ අතේ මහන්සියෙන් දෑතේ ශක්තිය. මේක තමයි අතකොළුව. අතකොළුවෙන් තමයි හැම උපකරණයක්ම ගහන්නේ. මේක තමයි නියන. කැටයන් කපන්න, ගිනි කපන්න එහෙම සෑහෙන දේවල්වලට භාවිතා කරනවා. මේකට කියනවා අත්වැය. ලීයක් රැහැ ගන්න, රවුම් කරගන්න, කපා ගන්න කියන්නේ අත්වැය. තමයි ඇලිස් කටුව. මේ විදිහින් භාවිතා කරන ඇලිස් කටුව. මුළු කටුව කියන ඇලිස් කටුව. මේක තමයි ලොකු සිදුරක් විදගන්නේ.
දන්නවද මේක තියෙන කියනවා? මේකට කියනවා අවගාරය. අහලා තියෙනවද? අවගාරය කියන්නේ මෙන්න මේ උපකරණ. මේක තමයි බුරුමය. එතන දානවා කුකුරක් අර මේ නිලන් කටුව දානවා දාලා මේක තමයි හිල්විද ගන්න අනිත් උපකරණය. ලීයක් සුමට කරගන්නව නැත්නම් ලෑල්ලක් ගා ගන්න භාවිතා කරනවා. මෙන්න මේක තමයි යතු කැටය. යතු කැටය නැත්නම් කැටයක්. මෙතන තියෙනවා තලයක්. ඒක සිවුම් තලයක්. තෙල් තලේ ගාලා උඩට ගාලා මෙතන ලී කැල්ලක් ගාලා හිර කරලා තමයි කැටයක්ෙන් යතු ගන්න. අඬු මිටිය. ඒක තමයි මුළු මට්ටම. මුළු මට්ටම භාවිතා කරන සම්මත රේඛාවක් සම්මත ආකාරයට අදිනකොට මෙන්න මේක තමයි භාවිතා කරලා තියෙන්නේ. මේකට කියනවා වරක්කලය. මේක තමයි වරක්කල මෙතන තියෙනවා එන දෙක. එන දෙක තියෙනවා මොකද ඕනේ ආකාරයට අඟලද දෙකද අඩියද භාගෙද කියලා මේ ආකාරයට කියලා මෙහෙම සම්මත ආකාරයට ඉරාගන්න. මේක තමයි ක්‍රියාත් වලින් මෙහෙම ඉරාගන්න. මේක තමයි වරක්කලය. දිගයක්ත. මේක තමයි දිගයක්ත කියන්නේ. ඊටර තොරපණය. තොරපණය තමයි කුඩා සිදුරු විද ගන්න. අර තියෙන ග්‍රිල් එක ඒ වගේ කුඩා සිදුරු විද ගන්න උපකරණය තමයි තොරපණය. පෙට්ටල් මැක්ස් එක නැත්තම් තෙල් ලාම්පු. මේකට තෙල් දාලා තමයි මෙතන මැන්ටලයක් වගේ එකක් තියෙනවා. මේ මැන්ටලේ වත්තු කරන පොඩි මේස් එකක් වගේ මధుර දැල් කෑල්ලක් වගේ. මේක තමයි ආලෝකය. මේ උසකලට අඩි වැඩි කරන මෙතන කූරක් තියෙනවා. මේක තමයි හුලං ගහන්නේ. මේ හුලං ගහලා තමයි දෙන්නක් තියෙන ගහලා තමයි ඒ කාලේ ආලෝකය ලබාගෙන තිබුණු විදුලි බලය නැති ඒ කාලේ මේව තමයි භාවිතා කරලා තින්නේ. ඉතින් අපි ඒත් එක්කම යමු මේ ගේ ඇතුලේ ඈඳි ගන්න දෙන්නේ. තව එන්න, එතකොට එන්න. හරි ඉස්සරහට එන්න. හරි එතකොට දැන් ඔයලා දන්නවා සර්ජියල්ගේ පොඩි විස්තර ගන්නවා. ඒ කාලේ ඉපැරණි කැමි දේවල් මේ වහලට පොල්ලතු ඉලු පිදුරු වාන වගේ දේවල් සෙවිලි කරලා තියෙනවා. බිමට බොම මැටි, බිත්තියට කටු මැටි. ගොඩ වෙන තරම පිලක් තියෙනවා. ඒ පිලට කියනවා දිය පිල. ඒ දිය පිල තියෙන ඕනම එක්කෙනෙකුට පිපාසයට වතුර ටිකක් බොන්න. ඒක තමයි වට පිල. මේ වට පිල කියන විතර ආරක්ෂා සර්පයින පොඩ්ඩක් තියෙනවා ඒක ආරක්ෂා. පොට්ට පිල නැත්නම් පොට්ට පිල. මේ පොට්ට පිල නැත්නම් පොට්ට ජාවිතකදී අමුත් ඒ කාපොහම කටුවක් දාලා වාඩි වෙන්න තමයි පොට්ට පිල කියන්නේ. මේ සතුටු විස්පන්ති නැහැ. වාඩි වෙන්න පිලේ නිදාගන්නේ බිම. කරල් කටු දෙකක් තියෙනවා. කරල් කටු කියන්නේ සස්තිකත්වයේ සංකේතය දෙනවා. සස්තිකත්වයේ සංකේතය කියන්නේ අපේ මෙලෙම ගන්න තුන කාටවත් නෑ කියන්නේ බීම හදුවක් නෑ. සාමාන්‍ය පාඩුවේ සන්තෝෂෙන් කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා කියන්නේ. මේක තමයි ලෑලි අල්මාරිය. ලෑලි අල්මාරිය තමයි ඒ කාලේ පිටිසිලි ආයතන සම්බන්ධයි. පල්ලේ තියෙනවා පෙට්ටගම. පෙට්ටගමේ තමයි වටිනා දෑමුණේ හරි තියෙනවා. පෙට්ටගමේ තියෙනවා. වන්දනා ගමනක් නෑ ගමනක් දුර ගමනක් කරලා කරත් යනවා නම් පයින් යනවා නම් නවතින්නේ අම්බලම නැත්නම් පන්සල. මේක තමයි ටංක පෙට්ටි. ටංක පෙට්ටි වල තමයි වඩමුට්ටු අරගෙන යන්නේ. ඊළඟ තියෙන පැදුරු ආන. වාන නෙමෙයි පැදුරු වාන. පැදුරු ආන පැදුරු අරගෙන තමයි නිදාගන්නේ. ඔක්කොම නිදාගන්නේ බිම. ඒක ගෙදර බොහෝ මූලිකයා ගෙදර තියා නැත්නම් මම නිදාගන්න කියලා. අලුත් නිසා පරණ කියලා ගබඩා කරනවා දී අටුව. ඒ දී විස්ස හදන්නේ නැටි ගහලා විලුප් වහන. අපි යමු පිටිපස්සට ඒක බලන්න එන්න. දාලා වල කෝට් එක දාගෙන පරණ කෝට් එක දාගෙන මෙයා තරමක් ඇඳගෙන මෙයා ගමට නම් වැදගත් විදිහට. ඒතර ඉංග්‍රීසියෙන් අපේ රට යටත් කරගත් 1815 දී මෙයා රාජකාරී ආරම්භ ඉංග්‍රීසියෙන් අපේ රටේ තැපැල් සේවය ආරම්භ කරන්නේ 1832. ඒතර මෙයාට වැටුප් ගන්න ඉංග්‍රීසි යාළුවෝ කියන සුදු ජාතිය කියලා. ඉංග්‍රීසියෙන් අපේ රට යටත් කරන 1832 යටත් තැපැල් සේවය ආරම්භ කරන එකට කියනවා කැන්ඩි රොයල් මේල් කියලා. නුවර ඉඳලා කොළඹට කොළඹ ඉඳලා නුවරට අශ්ව කරත්තේ තමයි තැපැල් සේවය ආරම්භ කරලා තියෙන්නේ. ඒතර 1832 මේ රාජකාරී ආරම්භ කරේ. රාජකාරී ආරම්භ 1832 ම තමයි කවුද ඉපදුනේ? සර්දියෙන් ඉපදුනේ 1832 ඒ අවුරුද්දේම තමයි තැපැල් සේවය ආරම්භ කරලා තියෙන්නේ. ඉංග්‍රීසියෙන් මේකට කියනවා කැන්ඩි රොයල් මේල් කියලා. මෙයාට වැටුප් දෙනවා ඉංග්‍රීසි ආණ්ඩුව. මෙයාට අමතරව වැටුප් දෙනවා තව පුද්ගලයෙක් ඉන්දියානු කෙනා පළවෙනි එක්කෙනා තමයි දෝලාවෙන් ගමට ආපු අධිකාරිය. මෙයාට වැටුප් දෙන්නේ ඉංග්‍රීසි ආණ්ඩුව. දෙවැනි එක්කෙනා ගෝන්දිවල ආරච්චි. යටට දෙන්නේ ඉංග්‍රීසි ආණ්ඩුව. අනිත් පුද්ගලයා තමයි රේන්දරාල. සැබෑම පළ කරගෙන යන්නේ. ඒකත් වැටුප් දෙන්නේ ඉංග්‍රීසි අධිකාරිය. ඉංග්‍රීසිට හත් පැති මිනිස්සු කටි දෙවිව තමයි සර්දියේ සටන් කරේ. මෙයා තමන් පාඩුවේ රාජකාරී කරගෙන
හොඳ සේවයක් කළේ තියෙනවා ලංකාවේ. ඉතින් අපි යමු ගම්මැන්ඩි බලන්න. Post. අම්මා ගෙදර එනකන් පවුලේ සමාජිකව සහෝදරයෝ සේරම එකමුතුවෙන් සහයෝගයෙන් සහ සමගින් තමයි පාසක පූර්ව. තනි පුද්ගලයෙක් මේක පාසක පූර්ව වැඩ කරනවා දෙන්නෙක් තමයි මේ කාලේ අත්සක පූර්ව වැඩ කරන්නේ. ඉතින් මෙතන තියෙනවා කුරහන් ගල. කුරහන් ගලේ තමයි හැමදේම අමර ගන්න. වක්තියක් කියලා කුරහන් ගලේ අමර ගන්නවා. ඒක තමයි ලබු කැටය. පලා වර්ග දාන්න මේක දේවල් කියලා ගන්න පලා වර්ගෙන් දාන්න වායිත කරන ඇස් වට්ටිය. ඒක තමයි ඇතුල්පත. ඇතුල්පත කියන්නේ පැවිදි දාන්න. උඩ දානවා නෙළුම් කොළයක් නැත්නම් කෙසෙල් කොළයක්. ඒ කෙසෙල් කොළයක් දාන එකට කියනවා රඹපතක් කියලා කියන්නේ. කෙසෙල් කොළයක් දාන රඹපතක් කියනවා නැත්නම් නෙළුම් කොළයක් දාන එක තමයි කුල්ල. එයා පොඩා ගන්න එහෙම භාවිතා කරන කුල්ල. වට්ටිය බස් දාන්න, පැවිදි දාන්න එහෙම භාවිතා කරන වට්ටිය. මෙතන කියනවා ලනු වැඳක්. ඒ කියන්නේ මේකට කියන්නේ දිය ලබ්බ. අයියා මල්ලි ඉස්සර එක විවාහයක් කරගෙන ඒ කාලේට තමයි ඉස්සරේ කෑමක් හා ඉස්සරේ දීග කෑම කරන්නේ මේ පොළ කිසියමකට වළක්වා ගැනීම සඳහා. ඒකට එක සහෝදරයෙක් ඇතුළු අනිත් සහෝදරයෙක් ඉන්නවා නම් ගන්න පාතේ සිරිතක් වශයෙන් ඒ කාලේ සංකේතවත් කරන දෙවන ඉඳලා ඒ කුඹල් තමයි සංකේතවත් කරන්නේ. ඒක මෙයා තමයි කරදිය. එයාට යන්න පිටුවහන්න. ඒ සාන්දර පිටිසිකා වදින හාමුදුරුවෝ වහන්සේ නමකට අම්මා දාන්නේ. ලෝක පුදුම තබා වදිනවා. පොඩි කාලේ ඉඳලා අවසානයේ දක්වා කරදිය හැදෙන්නේ යාගේ අම්මා ගාව බෞද්ධයෙක් වශයෙන්. බාල සහෝදරයෝ තුන්දෙනා කරදි තාත්තා කතෝලික ආගම බෞද්ධ කරනවා. පොඩි සහෝදරයෝ නැහැ වෙන කරදි බෞද්ධ. අවසානයේ දක්වා බාල සහෝදරයෝ තුන්දෙනා කතෝලික නංගි ධර්මයක් කියලා නැති වෙනවා. ඉතින් කරදියල් නොකල වරදකට වයස අවුරුදු 13 දී එහෙම හැදිච්ච දරුවෙක් ගමේ හැමතැනම හොඳ දීකක් දරුවෙක් නොකල වරදකට වයස අවුරුදු 13 දී කරදියල් පිළේ යනවා. තමයි Tamanට උන අසාධාරණ වෙනුවෙන් දුක්ඛත් අහිංසක මිනිසුන්ට උදව් කරන්න පටන් ගත්තේ. එන්න බලන්න දෙන්න. මෙයා තමයි ගමේ නැකත් කාලා. කේන්දර බලනවා හඳහන් බලනවා මෙයා සාමාන්‍යයෙන් පිළිබාල ආරක්ෂාලා වගේ එක්කෙන කොම්බුට බඳලා රැවුල වල ඉන්නේ. ඉතින් මෙයා තමයි හැමදේම හදන්නේ ගමේ නැකත් කාලා. මේ බිමට ඇත්තම කොටි හැමක් කියලා නේ කොටි හැමක් කියලා ඉලක් තට්ටුවක් තියෙන පොල් තෙල් පහනක් තියෙන මේ සුඩේ. ඒ කොටි හැමක් කියලන්නේ හදන කියන දේ කරන දේ හැමදේම 100%ක් ඇත්ත 100%ක් හරි කියන තමයි කොටි හැමක් කරන්නේ. ඒක කරවටේන නූලක් දානවා. ওই නූලට කියනවා පූර්ණ නූල. මේ පූර්ණ නූල දාලා තියෙන්නේ එක්තරා පොරොන්දුවක් මත තමයි පූර්ණ නූලක් දාන්නේ. පූර්ණ නූල දාන්නේ මස් මාළු අනුභව කරන්න නැහැ කියන පොරොන්දුව තමයි නැකත් කාල පූර්ණ නූල දාන්නේ. කවදාවත් නැකත් කාල මුදල් අය කරන්නේ නැහැ. එයා සංගන්නේ කවදාවත් පඳුරක් වශයෙන්වත් එන කට්ටිය මෙයාට පුද කරන්නේ බුලත් 40ක් නැත්නම් බුලත් උරුල්ලක් ඈ. එයා ස්වේච්ඡාවෙන් ගමන සේවය කරපු කෙනෙක් තමයි. මෙයා ඇවිල්ලා තියෙන බ්‍රාහ්මණ වංශ ඉන්දියාවෙන් ආපු කෙනෙක් අපේ රටට. ඉතින් මෙතන තියෙනවා වෙද ගෙදරක් බලමු වෙද ගෙදර. වෙද ගෙදර වෙද උපකරණ තියෙනවා වෙද පාත්‍රය අද වගේ රෝහල් පහසුකම් නැති ඒ කාලේ විහෙත් කළ කෙනෙක් මිනිස්සුන්ට වෙද දේවල් වල. මෙතන නාඩිය බලන කාන්තාවක් ඉන්නේ නාඩිය බලනවා. විහෙත් ගන්න ආපු කෙනෙක් වෙද මහත්තයා. සරමක් වගේ එකක් එයාත් කරට දාන්න. හරිය පූර්ණ නූල දානවා. මෙයා රවුම් කරපු සරමක් වගේ එයා තමයි දාන්නේ. ඉතින් මෙයා ළඟ ඉන්නවා බෙහෙත් කොටන්න ආවදේ කරන හැම උපස්ථානයකම බෝලෙක් ඉන්නවා. මේක තමයි ගල් වංගෙඩිය. හයිය දේවල් කොටන ගල් වංගෙඩිය සාමාන්‍ය දේවල් කොටනවා ලී වංගෙඩිය. මේක තමයි පැහි මල්ල. ඒ පැහි මල්ල තියෙන තෙල් හිඳ ගන්න තෙල් පෙරා ගන්න එහෙම කරනවා. තොඹ තෙල්, මී තෙල් පෙරා ගන්න එහෙම පැහි මල්ල. ඒක තමයි කපුල් තුනේ කනප්පුව. ඒ කපුල් තුනේ කනප්පුව තමයි පහන් එහෙම තියන්න ගන්න. මේක තමයි බෙහෙත් අඹරන ගලකට ලෙඩ්ඩු අවසානයේ දාන්නේ බෙහෙත් ඔරුවේ. බෙහෙත් ඔරුව තාල තමයි ලෙඩ්ඩු පදම් කරලා සනීප කරන්නේ ලෙඩේ හද කියලා බලලා. මේක තමයි මේ පැත්තම ඔළුව කියන කොටස තියෙන්නේ. බෙහෙත් දාන කොටස පදම් කරනවා. එහා පැත්තේ තියෙනවා දින්මෝල නැත්නම් දිනෝල කියන්නේ මේක. දින්මෝල නැත්නම් දිනෝල ඈ. දැන් අද මේ කොටන්නේ දිනෝල වල තමයි මේ කොටන්නේ. දැන් ඉතල ඒ වගේ දිනෝල නැහැ. දිනෝල නැති කාලේ මේ විදිහට තමයි දී කොටන්නේ. මේක තමයි ගෙදරට දී කොටන ක්‍රමයක්.
බිම් මෝල 4 දිනක් කොටනවා 5 දිනක් කොටනවා මාරුවට කොටන්නේ මෙන්න මේ වගේ වට කියන මෝල් ගහ. මෝල් ගහෙන් තමයි ඒකට බිමට දෙන්නනවා ගල් වල ඇතුළට දානවා වේලපු ගෝණහමක්. ඒ ගෝණහම දාලා තමයි මේ කොටන්නේ. අනිත් මේ කොටන උපකරණය තමයි වංගෙඩිය. වංගෙඩිය පස්සේ මේක තමයි වට පෙට්ටිය. නැත්තම් පැල මුට්ටිය කියනවා. අහලා තියෙනවද? නැහැ නේද? වට පෙට්ටිය තියෙන්නේ ගෙදරක තමයි වී පැලවෙන්න දාන්නේ. ඊට පස්සේ පැලවිච්ච වී කුඹුරට ඉහන්න අරන් යන්නේ මෙන්න මේ වගේ උපකරණයක්. මේක තමයි ලාහ. භාවිතා කරලා තියෙනවා ලාහ. වී දාන්න භාවිතා කරනවා. අර මොකටද ගෙම්බ හදනවා කියන්නේ? අහලා තියෙනවද? අහලා නැද්ද? ලාහට ගෙම්බ හදනවා කියලා හැම ඉස්සරහ කතාවට කියන්නේ නිකන් ලාහට ගෙම්බ හදනවා කියන්නේ මේක තමයි ලාහ ඈ. කුඹුරට ඇඹුල. කුඹුරට ඇඹුල අරන් යන්නේ මෙන්න මේ උපකරණය. කුරණි පෙට්ටිය. ඇඹුල අරන් යන්නේ. මේක උඩ කෙසෙල් පොලයක් තවලා දාලා රසට ඔළුවේ තියාගෙන ඉනේ තියාගෙන එහෙම හොඳට අරන් යනවා කුරණි පෙට්ටියේ ඇඹුලට කියන අනිත්ම තමයි මුත්තෙට්ටු. මුත්තෙට්ටු වල කියන අනිත්ම තමයි වෑදම. ඒක බලාපොරොත්තු එක විදිහට තමයි භාවිතා වෙන්නේ. ඉතින් මේක තමයි අද භාවිතා වෙන්නේ නිකන් සාමාන්‍ය තොප්පි තමයි හැමතැනම දාන්නේ. ඒ වුණාට ඉස්සර භාවිතා කළා නැහැ තොප්පි දාලා තියෙන මෙන්න මේ උපකරණය. අද මේක අපේ රටෙන් භාවිතාවෙන් ගොඩාක් දුරට අයින් වෙලා තියෙනවා. ඒලා අධික නිසා හදන්න නිෂ්පාදන වියදම් ගොඩාක් යන නිසා. ඉතින් මේකට කියනවා හත්තිය. හට්ටිය නෙමෙයි හත්තිය. මේක අපේ රටෙන් ගොඩාක් දුරට භාවිතයෙන් අයින් වෙලා තිබුණා සාම පතල් කර්මාන්ත එහෙම ටිකක් භාවිතා කරනවා මේක. ඒ වුණාට මේක අපේ රටේ භාවිතා වෙන්නේ නැතුණාට තාම කොහෙද භාවිතා වෙන්නේ? තායිලන්තේ, වියට්නාමේ, කාම්බෝජේ, චීනේ, ජපානයේ වගේ රටවල් වල මේක භාවිතා කරනවා. ඒකෙන් තියෙන කොකු දෙකක්. ඒ කොකු දෙක දෙපැත්තට කරලා තමයි මෙන්න මෙහෙම දාන්න තියෙන මුළු ඇඟටම හිරු එළිය නිරාවරණය වෙන්න තමයි මේක භාවිතා කරන්නේ. හට්ටිය නෙවෙයි ඈ. හට්ටිය එහෙම ඔලුවට දාන්නේ ඈ. හට්ටියම දාන්න එපා ඈ ඔලුවට. හට්ටිය නෙවෙයි මේක හත්තිය. හත්තිය භාවිතා කරලා තියෙන්නේ. අපි යමු කුස්සිය බලන්න එන්න. අද කාලේ වගේ නෙමේ ඒ කාලේ පරණ කුස්සි. ඒ කාලේ ඉපැරණි කුස්සි බලන්න. අද වගේ දින ප්ලාස්ටික් නෑ, පොලිතින් නෑ, වීදුරු නෑ, මොකුත් නෑ. 100% හැමදේම තියෙන්නේ ගස් කුලන් වලින් නෙලාගත්ත දේවල්. මේක තමයි පැහි මල්ල මම වලට කිව්වා පැහි මල්ල. මේක තමයි පොල් කිරි පෙරා ගන්න. පොල් කිරි පෙරා ගන්න. කිරි ගොට්ට තියෙනවා, වට්ටිය තියෙනවා, වී ටිකක් පොලා ගන්න, හාල් ටිකක් පොලා ගන්න එහෙම ගන්නවා. කුල්ලක් කියනවා. ඒක බිම අතු ගන්නනේ මෙන්න මේකේ. ඉලපතෙන් තමයි අතු ගන්න. හැමදේම අඹර ගන්නවා මිරිස් ගලේ. මොනවද මිරිස් ගලේ පුතේ අඹරන්නේ? ඈ? සම්බෝලේම අඹරනවා නේද? ඈ? සම්බෝලේම අඹරන්නේ මිරිස් ගලේ ඈ. එතකොට හිරවණෙන් තමයි ඔය බලන්න මැටි කෝප්පයක් තියෙන්නේ. මැටි කෝප්පෙට තමයි පෝල් ටික දාගන්නේ. බලු පැටියකුත් නිදාගෙන ඉන්නවා ළඟම. එතන ලිපපත්තු කරන්න පන්දම් පත්තු කරගන්න ගන්නවා. මෙන්න මේකට කියනවා හනසු ආන. පල්ලේ තුන පැදුරු ආන, හනසු ආන. මේ තමයි හැඳි ආන. හැඳි ඉල්ලලා තියෙනවා. හැඳි ආන. එතකොට උයන්නේ බිම. ඒක කියන්නේ ලිප් බොක්ක. ලිප් බොක්ක ළඟටම තමයි අලු ටික අයින් කරන්නේ. ඒ ලිප් බොක්ක ළඟම තියෙනවා ලුණු පොල් කටුවනේ. ලුණු පොල් කටුවනේ. ලුණු පොල් කටුව උඩින් තියෙන මේක තමයි හැලි වලං අහුරලා තියෙන්නේ. මේකට කියනවා දුම් මැස්ස. දුම් මැස්ස තමයි හැලි වලං ටික තියෙන්නේ. මේක තමයි දුම් අටුව. දුම් අටුවේ වේලපු දඩමස් ටිකක්, ගොරක ටිකක්, පැණි මුල්, පිට්ටු බම්බු මේ වගේ දේවල් තමයි තියෙන්නේ. දුම් මැස්ස, දුම් අටුව. මේකට කියනවා අනිත්ම තමයි උඩ හල්ලුව යට හල්ලුව කියලා කියනවා. උඩ හල්ලුව යට හල්ලුව මොකද්ද? උඩ හල්ලුව යට හල්ලුව. දුම් මැස්ස දුම් අටුව. ඒතර හැලි වලං හොදලා පල්ලේ දින වතුර බහින්න. ඒකට කියනවා දිය මැස්ස. දිය මැස්ස තමයි වලං හොදන්න. නැත්නම් තෙත පිටින් මොකද මෙතන ඇහුවොත් මොකද වෙන්නේ? ලිප තෙමෙනවා. ඒක නිසා වේලන්නේ මෙන්න මෙතන ඒකට කියනවා දිය මැස්ස. දිය මැස්ස එහා පැත්තෙන් තියෙනවා මම ඔයාලට පල්ලේ දීපුවා වී බිස්සනේ. වී බිස්ස කිව්වා. අන්න වී අටුව අතන තියෙන වී බිස්ස. වී බිස්සක් හදන්නේ ගෙදරක මිදුලේ. මැටි ගහලා ඉලුක් කර වී බිස්සට වී දාන්නේ වහලේ පියන් දෙකක් උසලා දාන්නේ ඔය ගැබ්බර කාන්තාවක් නැකත්කමේට තමයි වී බිස්සට වී තැන්පත් කරන්නේ. හරි. අද රෝහල් වගේ තමයි බබාරන් එනකොට ඒ කාර්ය බබාරන් බැදුම් ගියේ නැත්නම් ඒකට කියන්නේ තිබිරිගේ. බැදුම් ගියේ නැත්නම් තිබිරිගේ. ඒක තාත්තට අවශ්‍ය නැහැ. ඒකට යන්න තාත්තේ ඉන්නම අම්මා ඇතුලේ ඉන්නේ. ඒ දරුවා හඬන සද්දෙට තේරෙන්නේ නැහැ පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක්ද. ඒක දරුවෙක් ඉපදුනහම තාත්තා අහනවා පිරිමි දරුවෙක්ද කියලා. මොකක්ද කියන්නේ? පිරිමි දරුවෙක් නම් කියන්නේ අමුඩ ලේන්සුවක් කියලා කියන්නේ ඈ. පිරිමි දරුවෙක් නම් අමුඩ ලේන්සුවක්, ගැහැණු දරුවෙක් නම් තමයි කියන්නේ කම්බායක් කියලා කියන්නේ. ඒකට පිරිමි දරුවෙක් හම්බුනේ තාත්තා
උදල් එකට පිළියක් වගේ දෙයකින් ගහම ඈතට ඇහෙනවා ඒක. ඒ ඈතට ඇහුනහම ගන්න ඕන අහවල් එකට පීලින් දරුවෙක්. ගෑනු දරුවෙක් හම්බුනම මොකද කරන්නේ? ගෑනු දරුවෙක් හම්බුනොත් බර දෙයකට ගහනවා. බර දෙයකට ගහම ඇහෙන්නේ ළඟට. ඒක ළඟට ඇහුනහම ඒක කටින් කටට තමයි ගිහලා දැනගන්නේ අන්න අහවල් එකට ගෑනු දරුවෙක් කියලා. මෙයා තමයි සරදියල් හිටපු කාලේ මේ ගමේ හිටිය ප්‍රධානියා බෝන්දිවල ආරච්චි. ඒ ආරච්චිලාගේ ගෝලයා මේ ඉන්නේ. ඒ ආරච්චිලාගේ ගමනක් යනකොට කල්ලත්ත කියලා යනවා. ඈ කල්ලත්ත කියන අනිත් නම තමයි භෝගාව. භෝගාව. ඉතින් ආරච්චිලාගේ ගමනක් යනකොට වරදක් කරපු මිනිස්සුනේ දඬුවමක් දීලා යනවා. දඬු කඳේ ගහලා යන්නේ. ආරච්චිලාගේ දඬුවම දඬුවම. මේ තමයි ආරච්චිලාගේ නෝන බලන්න. ආරච්චිලාලගේ ගෙදර තමයි මේ තිබිලා තියෙන බෝන්දි වල ආරච්චි මේ විදිහට විතර නෙමෙයි මේ ළඟ පාට. ඉතින් ආරච්චිලාලගේ ගේ හොඳට හදලා තියෙන සිල්කොළු වහලා සුදු හුණු ගාලා මුවාන් තට්ටු ගෝණන් තට්ටු සේසත් පබිච්චි හාන්සිකුටි හැමදේම මෙයාට තියෙනවා. සල්ලි භාගේ ඕන තරම්. ගමේ මිනිස්සුන්ට මෙයාගෙන් අවසර නැතුව කිසිම දෙයක් කරන්න බෑ. සුදු හුණු හාන්න බෑ. දේවල් හදන්න බෑ. ජීවත් වෙන්න ඕනේ මෙයා කියන ආකාරයට. මෙයාගෙන් අවසර නැතුව කිසිම දෙයක් කරන්න බෑ. දඬුවම් කරනවා. තහනම්. එතකොට මේ ආරච්චිලාට පුතෙක් ඉඳලා තියෙනවා. මේ පුතාගේ වයස අවුරුදු 13යි. සල්ලි භාගේ ඕන තරම් තියෙනවා. හරි පඬිතයි, අහංකාරයි, ඊරිසියයි. එකම ගැටලුවක් මෙයාගේ පුතාට ඉගෙන ගන්න බෑ. හරි පඬිතයි. කිසිම දෙයක් ඉගෙන ගන්න බෑ. ඒ සරදිල්ගේ තාත්තා කරත්තකාරයෙක් අම්මා හරින හරි දුප්පත් අහිංසක තෝරේ සරදිල්ට හොඳට ඉගෙන ගන්න පුළුවන්. සරදිලුයි ආරච්චිලාලගේ පුතයි ගමේ ළමයි සේරම මේ ළඟ තියෙන පන්සලක් ඒකට කියනවා ඉලුග්ගොඩ රජමහා විහාරය. සරදිල්ට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් පන්සලේ ලොකු හාමුදුරුවෝම අකුරු ගන්නන්නේ. අද වගේ පොත් පෑන් පන්සල් ඒ කාලේ නෑ. උගන්වන්නේ බිම ඒකට කියනවා වැලි පිල්ල. අහලා තියෙනවද වැලි පිල්ල? වැලි පිල්ල තමයි බිම ඇඟිල්ලෙන් අකුරු ගන්නන්නේ. ඉතින් සරදිල් ඉගෙන ගන්නකොට මෙයා ඊරිසියයි. පන්සලේ ගැටුමක් ඇති වෙනවා. සරදිල්ට මෙයා ගහනවා පන්සලේ ආරච්චිලාලගේ පුතා ගැහුවට පස්සේ සරදිලුත් ගහනවා ගැටුම දුර දිග යනවා. ගිහලා සරදිල් ආරච්චිලාලගේ පුතාට හොඳටම ගහනවා. ඊට පස්සේ තුවාල වෙනවා. තුවාල වුණාට පස්සේ ගෙදර එනවා. ඊට පස්සේ මෙයා දකින්න මෙයාගේ පුතා තුවාල වෙලා එයාට කවුරුත් අතපය උස්සන්නේ. ඊට පස්සේ අහනවා මොකද උඹට උනේ කියලා. මට පන්සලේදී සරදිල් ගැහුවා කියනවා. ඊට පස්සේ ආරච්චිලාල බයින උඹ මොකටද කරත්තකාරයන්ගේ ගුටි ගන්න යන්නේ අපිට ගම් හතපත් අතපය උස්සන්නේ. උඹ නිසා මගේ පවුලත් ලැජ්ජාවට පත් කරා කියලා බයින. ඊට පස්සේ ආරච්චිලාල මොකද කරන්නේ? සරදිල්ගෙන් පල්ලි ගන්න හිතාන යනවා මාවනැල්ලේ පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දානවා. අපේ පුතාට සරදිල් ගැහුවා. ඒකට අපි බොරු පැමිණිල්ලක් දානවා. ඒක තමයි සරදිල් උප්පත් මිනිසුන්ට එරෙහි උපසින් උදව් කරන්න හේතුව. අපි විභාගේ ඉනේ තිබ්බ රිදී හවඩිය හොරකම් කරා කියලා බොරු පැමිණිල්ල දාහල් කියන්නේ රිදී හවඩිය කියලා එකක්. ඊකට බදිනවා ඉස්සර බෙල්ට් එක වගේ එක ගොඩාක් වටිනවා. රිදී හවඩිය කියලා කාර්යාලයේ විතර රිදී හවඩිය හොරකම් කරේ බොරු පැමිණිල්ලක් දානවා. පොලිසියෙන් එනවා සරදිල් අල්ලන්න සරදිල් ගෙදරදී අල්ල ගන්නවා පොලිසියෙන්. අරගෙන ගිහිල්ලා හිරේ යවනවා. එයා බන්ධනාගාරකට. ඊට පස්සේ එක හිරකාරයෙක් එක්ක සරදිල් ආසරට ඊට පස්සේ තමයි Tamanට වුණ අසාධාරණ වෙනුවෙන් පෙනී සිටින්නේ. ඒක තමයි දුප්පත් අහිංසක මිනිස්සු වෙනුවෙන් නැගී සිටින අපි යමු. ඒක බලන්න. සරදිල් හිර යන විදිහ තියෙනවා මෙතන. එකක් බලන්න එන්නකො. ඉතල පන්සල පොඩි ये रंकालुगे जाते ना मिलने आकाट कम है මේ කරා යන්න දෙයක් මම යන්නේ ගානට වීඩියෝ කරන්න ඕනේ කියන කතාව අහන්න ඕනේ අල්ලන් ඉන්නේ මේ ගානට මේ හරවල එයා පෙන්න දිනන ලොක්කම කියන්නේ එතකොට
අද කාලේ වගේ යන්ත්‍ර සූත්‍ර යන්ත්‍රෝපකරණ විදුලි උපකරණ ඒව නැති ඒ කාලේ කුඹුරු වැඩ කරලා තියෙන මෙන්න මේ විදිහට. ඒක කුඹුරක කමතක් කියලා දෙයක් හදනවා. අහලා තියෙනද කමතක් කියලා? ඒ කමත තමයි ගොයම් පාගන්නේ. ගොයම් පාගන එකට අනිත් එක තමයි කොළ පාගනවා කියලා කියන්නේ. දැන් අද සුනාමිය කියයි බිලිතක ඒ වගේ දේවල් තිබුණා. ඒකට එහෙම නැහැ. කමත සුද්ධ කරලා ඒ කාලේ හැටියට කමතට හයි කරනවා කණුවක් ඔය කණුවට කියනවා ගොන් කණුව නැත්තම් කම්බා කණුව කියලා. ඒක තමයි හරක බාන ගෙනල්ලා බඳින්න එළ හරක් දෙන් හරක් නෙවෙයි බඳින්න මොන හරක්ද බඳින්නේ? මී හරකුන් තමයි ගොයම් පාගන්නේ. ඒතර ඒ කටින් නම් තියෙනවා. ඒ ගෙනල්ලා බඳින කටික හඳයා, කොළමුත්තා, දෑතුරයා, මට්ටයා, කලාපයා කී එක එක නම් තියෙන මී හරකුන්ට තමන්ගේ සතාට. පිටිපස්සේ එක්කෙනෙක් හරක බාන දක්වනවා කොළ පාගන්න. ඒකට එක්කෙනෙක් පිටිපස්සේ තව එක්කෙනෙක් එයා තමයි ගොම්පස් අල්ලනවා. ඒ ගොම්පස් අල්ලනවා කියන්නේ දාන ගොම ටික ගන්නත් මොකද නේ ගොම්බර නමර ගොයම් ගොමට කලවුම් වුණා මේ දී ටික අහ කරනවා. ඒකට තමයි ගොම්පස් අල්ලනවා කියන්නේ. ඉතින් එතන එහා පැත්තේ මේක තමයි කුඹුර හාන් හදන්න දෙයක් තියෙනවා. ඊපස්සේ නගුලේ තියෙනවා. නගුලේ තියෙනවා යකඩ තලයක්. ඒක තමයි මඩ කරගන්න. බෙල්ල හරහාට බඳින මේ උපකරණයට කියනවා මොකක්ද පිටේ කියන්නේ බලන්න. ඈ දන්නවද? බලන්න කියන්නේ. ඈ මොකද්ද? මේ බෙල්ල හරහාට බඳින උපකරණ මොකක්ද කියන්නේ? ඒක තමයි මෙතන තියෙන්නේ. බලන්න මොකක්ද කියලා ඒක. ඈ මේක මොකද්ද? ඈ? ලපොත නෙමෙයි මේක ඈ. ලපොත තිබ්බේ කුස්සියේ. බෝලත් කියන්නේ මේක බෝලත් තමයි කමුතක් අතුගා ගන්න දී ගොඩ කරගන්න. මේක මොකද්ද? පොල්ලන්නේ බන්දේ කියලා. ඒක අයින් කරගන්නවා පිටුරු බවට පත් කරන විතර මේක උස්සලා දානකොට දී යන ටික පල්ලට හැලනවා. මේකෙන් තමයි ගොයන් ගස් ටික අයිනට දාන්නේ. මේක මොකද්ද? පෝරු ලෑල්ල. පෝරු ලෑල්ල මොකටද භාවිතා කරන්නේ? කාණු දාන්න, දී සමතලා කරගන්න එහෙම කුඹුරක් සමතලා කරගන්න ගන්නේ පෝරු ලෑල්ල. හරි පෝරු ලෑල්ල එහා පැත්තෙන් තියෙනවා තව එකක්. බලන්න මේක මොකද්ද කියලා. ඈ? නගුල. නගුලෙන් තමයි කුඹුරක් මඩ කරගන්නේ කුඹුරක් හාගන්නේ. හරි. ඒක කැවිලි පෙවිලි හදන්නේ ඒ කාලේ කමතේ පැලේ. කමතේ පැලේ තමයි කැවිලි පෙවිලි හදන්නේ. ඒකට ඒ කට්ටිය වැඩ කරනකම් පොඩි එක්කෙනා බලාගෙන ඉන්නවා. තාත්තලා වැඩ කරන කන්නේ නැත්නම් ඒ කට්ටිය ආවට පස්සේ තමයි පොඩි එක්කෙනෙක් වුණත් ඒ කාලේ කන්නේ. ඉතින් මෙතන ඉන්නවා කාදර් මුදලාලි මොහොමඩ් කාදර්. එන්න උඩට. මාළවලු කදාවලු. මේක අර යනවා. මාළවලු අරන් ඉන්නේ ඈ. පොඩ්ඩක් ටෙස්ට් කරලා වතුර බොන්න තියලාද බලන්න වතුර බොන්න කරා. අඩු මේ ඇත්තේ ගන්න දැංගල් එකක් ඉස්සරහ ගන්න. මේ උත්තර ගන්න. මාළු අයියේ පොඩේ මේ විදිහට තොටු පොලක් තිබිලා නේ තොටු පොලට තමයි ගමේ කට්ටිය ඔක්කොම රැස් වෙන්නේ. මොකද එතන මිනිස්සු මාළු අල්ලනවා, ළමයි සෙල්ලම් කරනවා, වතුර අරගෙන ගොඩාක් කට්ටිය. ඉතින් එතන තමයි ගමේ හැම එක්කෙනාම නාන පොදු ස්ථානේ. අර මොන සංගමයේද? ලින්දලංග සංගමය. එතන තමයි කොම සංගමය රැස් වෙන්නේ. ඒ සංගමයට එනවා එක්කෙනෙක්. එයා තමයි අර ඉන්නේ කල උඩ. සරදිය කොට බලන්න. එහෙම කරගෙන ඉන්නේ. එයා තමයි සරදිය. ඒ සරදිය හිරෙන් නිදහස් වෙලා එනවා. හිරෙන් නිදහස් වෙලා අතේ සල්ලිත් නැහැ. ඉගෙන ගැනීමත් කඩාකප්පල්ම අවුරුදු 13 හිරේ ගියානේ. ඊට පස්සේ මිනිස්සු උසුළු විසුළු කරනවා. ආරක්ෂක කාලෙක පුතාගේ දිහාවට හොරගම් කරා. මෙච්චර කාලයක් හිරේ හිටියේකට සරදියල් කියනවා. නෑ එහෙම දෙයක් නෙවෙයි. ගැටුමක් ඇති වුණා ගහගත්තා. බොරුවට තමයි ෆැමිලියක් දාලා මාව මෙච්චර කාල හිරේ යරි. ඊට පස්සේ අතේ සල්ලිත් නෑ. ඉගෙන ගැනීමත් නෑ. සරදියට දුක හිතෙන යා මොකද කරන්නේ? නුවර ඉඳලා කොළඹට යන කරත් එක නගිනවා. කරත් එක නැගලා කොළඹ යනවා. කොළඹ ගිහිල්ලා කොළඹ කෑම කඩවල් කීපයක රස්සාවක් කරනවා. රස්සාවක් කරනකොට උසස් පොලිස් නිලධාරියෙක් අඳුර ගන්නවා. ඒ පොලිස් නිලධාරියාගේ මාර්ගයෙන් යනවා පොලිසියේ සාමාන්‍ය කම්කරු රාජකාරියකට. ගිහිල්ලා පොලිස් බැරක්කවල රාජකාරී කරලා තිනවා කොළඹ සරදියල්. රාජකාරී කරන අතරතුර පොලිසියේ සාදයක් පවත්වනවා. මේ පොලිසියේ සාදයට සරදියල්ට ආරාධනා කරනවා. එයා ඒකටත් යනවා. සාදය අතරතුරදී පොලිසිය අවියාවුද ගබඩාවට පයින්නවා සරදියල්.
දැන් අවියාවුතු ගබඩාව කඩනවා කඩලා තුවක්කු පතුරම් පිස්තෝල පැහැර ගන්නවා. පැහැරගෙන කරත් එක දාගෙන හොරෙන් දෙනවා ගමට. අවියාවුතු ටික හංගනවා. අවියාවුතු ටික හංගලා සාමාන්‍ය මිනිස්සෙක් වශයෙන් ගමට එනවා. ගමට ඇවිත් නාන තොට්ටුලේ මිනිස්සු එහාට මෙහාට ගෙනියන්න බැරි නිසා පාරුවක් හදනවා. යන්න බැරි නිසා පාරුව කොට දෙක කරලා ඇලි ගාලා පාරුවක් හදලා තොටියෙක් වශයෙන් රාජකාරිය කරනවා. අපි යමු ඒක බලන්න එන්න. එයා එතකොට අවුරුදු කීයක් හිටියද හිතේ? 13 ඉඳලා විතර ඉන්නේ. ආ. අදාදිනේ රේන්දරාල කියන එක තමයි මිනිස්සුන්ගෙන් අදාද්දලා කොහොමද මෙහෙම දාන්නේ? අවලනේ යනවා කියන්නේ. මේකින් මේකෙන් මෙහෙම අල්ලන් ගිහිල්ලා මේ කෑල්ල දින් මේ කෑල්ලෙන් මේ කැම් එක හදන්න විතරයි තියෙන්නේ. මේක උඩට ඉස්සම මේක ඉස්සෙනවා. ඉතින් මේ මෙහෙම දාන්නේ නැද්ද? ඈ ඕවත් එක්ක ඔක්කොම වීඩියෝ කරා වීඩියෝ වටන්න බා ඕකෙන් හදාගෙන වීඩියෝ කරනවා කියන එක ගිහිල්ලා බලලා ගානට කියන එක අල්ලන් ගිහින් ඔව් පස්සෙන් එන්න ඕනේ නේද? ඒක තමයි හේන මාමගේ ලොන්දරිය. උඩ දෙන්න. හේන මාමා කියලා ඉන්නේ. අයන් එක නේද? ආ ඉස්සර ඉතින් අර තමයි ඉස්සර රෙදි මදින්න භාවිතා කරලා තියෙන්නේ. පොල් කටු ඉස්තිරික්ක පොල් කටු දාලා රත් කළා තමයි රෙදි මදින්නේ ඈ. ඒතරේ ලොන්ඩරිය. ලොන්ඩරිය රෙදි තම්බන හැලිය. මේකට කියනවා වෙල්ලා හැලිය. වෙල්ලා හැලිය තමයි ගින්දර දාලා රෙදි තම්බන්නේ. ඒතර මෙන්න මේ ආකාරය තමයි කරදියලට පිටිපස්සේ ඉන්නේ ඈ. යා පාරුවක් හදලා මිනිස්සු එහාට මෙහාට යන රාජකාරියක් කරනවා. මේ රාජකාරිය අතරතුරදී විශේෂ රාජකාරී කටයුත්තකට සරදීගේ පාරුවට ගොඩ වෙනවා. අර සරදී පොඩිලා ඉන්නේ කියන පොඩි වල ආරක්ෂා. එයා පොඩ්ඩක් සරදී ගාව යනවා අනිත් පැත්තට යන රාජකාරිය. සරදී ගාව යනකොට සරදීන්ට මතක් කරනවා පොඩි කාලේ මාව ඉරේ ඇරියා මාව නැත්තරම කරලා දෙන්නම් හොඩ කියලා ආරක්ෂාලට ගහනවා පයින් ගඟට වැටෙන්න. ඉතින් ආරක්ෂාල ගඟට වැටෙනවා. සරදී පාරුවක් කරන්නේ මේ පැත්තට නේ. සරදියල කන්නේ හරි ප්‍රශ්න දෙකක් ඉවරයි ආරච්චිලාලගේ උත්තර ඉවරයි. හැබැයි එහෙම දෙයක් කියලා නේ ආරච්චිලාලගේ දක්ෂයා හොඳ වැඩකාරයා. ආරච්චිලාල විතරනේ කියන අපරම යාළු කට්ටිය කරනවා ආරච්චිලාලගේ වලව්වට කියලා ගමේ මිනිස්සු සේරම එතෙන් කැඳවනවා. පොඩි දරුවෝ පවා කැඳවනවා. කැඳලා කියලා අහනවලු මේම මට සරදියල් ගැහුවා. උඹලා කවුරු මට සරදියල් ගහනවා දැක්කද කියලා අහනවලු. පාරේ මිනිස්සු කියනවලු අනේ අපි දැක්කේ නැහැ කියලා. කියන්නේ සරදියල් බේර ගන්නවා. ඒ සරදියල් තියෙන ආදරය නිසා. ආරච්චිලාල නඩුවෙන් පරිදින ආරච්චිලාල කියලා මාවනල්ලේ පොලිසිය පැමිණිල්ලක් දානවා මට සරදියල් ගැහුවා ගමේ මිනිස්සු කියන්නේ නැහැ කියලා. ඊට පස්සේ පොලිසියෙන් එනවා සරදියල් අල්ලන්න. අල්ලනකොට සරදියල් දුවනවා. දුවලා ගිහිල්ලා බේරෙන්න බැරිම තැන මේ තියෙනවා ටිකක් එහාට යනවා දිය ඇල්ලක්. ඒ කියන්නේ බෝ ඇල්ල. ඒ බෝ ඇල්ලේ අද වෙනකම් මේ පැත්තේ බැන්නෙන් එහා පැත්තේ බැම්මට පැනලා තියෙන සරදියල් විතරයි. පණින්න තියා හිතන්නවත් නැහැ. එතන ගොඩාක් ගැඹුරු තැනක්. පොලිසියෙන් එළවනවා සරදියල් දුවගෙන ගිහිල්ලා පයින්නවා. කොහොමද නම් පයින්නේ? ආන් අර විතර බලන්න බහැට තින්නේ දැක්කද ඈ පොලිසිය කට්ටිය මේකක් තියෙනවර පයින් බෑනේ කරගල් දුවගෙන ගිහලා අපිට මෙහා පැත්තට පයින් පස්සට කරලා දුවනවර නේද ඈ මේ කරදිය කියන්නේ මොරේ හතුරේ මංකොල්ලකාරේ මිනිමරුදෙක් නෙමෙයි දුප්පත් අහිංසක මිනිස්සු වෙන්නේ තමයි පෙනී සිටින්නේ. අපේ රටේ ඉඳලා තියෙන වංශවත් මිනිස්සු හතර පවුල් තිබිලා තියෙනවා. අපේ ධනිය පැහැරගෙන යනවා දුප්පත් අහිංසක මිනිසුන්ගෙන් තන ඇපලාගෙන වැඩ ගන්නවා. ඒකට එන්න සටන් කරලා දුප්පත් අහිංසක මිනිසුන් තමයි ඉවරවලා දානවා. මේ සර්ටිෆිකේට් කණ්ඩායමේ ඉඳලා තියෙනවා සිංහල ජාතිකයෝ 4 දෙනයි මුස්ලිම් ජාතිකයෝ 3 දෙනයි. ඉතින් එහෙනම් කරදියල් දුප්පත් මිනිස්සු උදව් කරන එක බලන්න යමු ඉස්සරහට. උදරයි අතේ යන්න හරි කරහයි.
ගමේ මිනිස්සු ගොඩාක් එනවා. මේ විදියට ගොඩාක් රැස් වෙනවා. ඒකට මෙයා තමයි සරදිය. මිනිස්සුන්ට දුක්පත් මිනිස්සුන්ට ආධාරයක් වෙනවා. උපකාරයක් කරනවා. එයා පිටපස්සේ ඉන්නේ. එයාට කියනවා මොහොමඩ් මරික්කාර. අහලා තියෙනවා මම්මලේ මරික්කාර කියලා සත්‍ය කතා කරන්නේ. මම්මලේ මරික්කාර කියන්නේ එයා. එයාට පිටිපස්සේ ඉන්න කෙනා කියනවා සිරිමලා. සිරිමලා කියන්නේ සම්පූර්ණ ඥාති මස්සිනෙක් කියනවා සිංහලයේ. රජින නියෝගයක් දෙනවා ලංකාවට ආණ්ඩුකාරයාට සරදියල් අල්ලන්න කියලා. වරන් දෙනකොට සරදියල් අල්ලන්න කියලා. අල්ලා ගොනේ කෙනෙකුට සල්ලි මල්ලේ වටිනාකම තමයි පවු 150 පවු 150 කිලෝ ගණක් ගන්නවා. ඊපස් සිරිමලා සරදියල්ට යෝජනා කරන සරදියල් ඔබ මේ ගමෙන් පැනලා ඵලයන් නැත්තම් පොලිසිය නමවත් ඔබ ඉවරයි කියලා සත්‍ය කියනවා. මම මැරෙනකම් මේ ගමෙන් දාලා යන්නේ නැහැ කියලා. ඊපස් සිරිමලා කෙනෙක්ට ගමෙන් යන්න බැරි නම් මම ඔබට ළඟපාතකින් හැංගෙන්න ගොයක් එයා හොයලා දෙන්නම්. ඒක සරදියල් දෙන්නතියක් නේද? only the මේක තමයි උතුමන්කන්දේ සූර සරදියල් ගල කියන්නේ. සරදියල් හැංගෙ හිටිය ওই ගලේ. ওই ගලපාමුතුර ලොකු බිමියක්. ඒක තමයි අපි ආවුද හංගලා තිබ්බ කෑම කෑවේ නවාතැන් දැක්කේ. බලමුතුරන් නැගපුවාම කොළඹ නුවර පාර හොඳට පේනවා. අද තියෙන තාර පාර, කාපට් පාර. ඉස්සර තිබ්බේ වැලි පාර, බොරළු පාර. මේ පැත්තට කොළඹ පැත්ත, මේ පැත්තට නුවර පැත්ත. ගල මුදුන නැගපුවාම කිලෝමීටර් 16ක් මාවනැල්ල කෑගල්ල තියෙන හොඳට පාර. ඒකේ සුදු උඩහට පල්ලෙහාට බඩු අදිනවා. මෙයා මොකද කරන්නේ? ගාල උඩ නැගලා හොඳට බලාගෙන ඉන්න නිරීක්ෂණය කරනවා. කවුද යන්නේ ඉන්නේ කවුද ඔක්කොම බලලා කෙලිකව කට්ටියක් එක දීලා පැහැර ගන්නවා කියන දේවල් ගෙනල්ලා රහසිගත ස්ථාන කර ගෙනල්ලා පණිවිඩය යවලා දුප්පත් අහිංසක මිනිස්සුන්ට එන්න කියලා ඔක්කොම බෙදලා දෙනවා. අන්න අර විදිහට බෙදලා දෙනවා. එතකොට මෙයා තමයි අත කඩලා දන්වැල් දාලා ඉන්නේ සරදියල්. එහා පැත්තේ මම්මලේ මරික්කාර. දන්වැල් දරයින මහනුවර බෝගම්බර බන්ධනකර මේ පාලමක් උඩින් අරන් යන්නේ. මේ ආරක්කු පාලම තමයි ආසියාවේ පරණම ගඩොල් පාලම. ඒක නිර්මාණය තමයි මෙතන තියෙන්නේ. ඒ ආසියාවේ පරණම ගඩොල් පාලම තියෙන මාවනැල්ල අහලා තියෙනව නේද ඔයලා? මේ මාවනැල්ල නගරයේ ටවුන් එකම තමයි ආරක්කු පාලම තියෙන 100% මැටියෙන් නිර්මාණය කළ තියෙන සිමෙන්ති කම්බි යකඩ ඒවා මිශ්‍ර නැහැ. 100% මැටියෙන් නිර්මාණය කරපු පාලම. මේ මාවනැල්ල පාලම තමයි ආසියාවේ පරණම ගඩොල් පාලම. උස අඩි 70යි, දිග අඩි 120යි, පළල අඩි 35යි. ඉතින් දෙවෙනිට පාලම නම් ඔයලා අහලා ඇති. ඒකත් ප්‍රසිද්ධයි. නයින් ආච්චි කාලා දෙනව නේද? ඔය නයින් ආච්චි තියෙන්නේ. බදුල් යනකොට ඇල්ලේ තියෙන නයින් ආච්චි එක තමයි ඊට පස්සේ පරණම ගඩොල් පාලම. ඉතින් ඒකත් එක්කම ඔයලට ආයෙ දවසක අපු මෙතන උඩ තියෙන්නේ. ඒක මම කියලා දෙන්න. ඒක ස්විමින් pool එකක් නේ පරිදි ගම්මානේ හදලා තියෙන්නේ. කාලා දින නාලයෙන් යන්න පුළුවන් ආකාරයට උඩ හදලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. යමු ඉස්සරහට එන්න. මේ මෙතෙන්ට ඇවිල්ලා යමු දෙන්නේ හදන්න මම කියලා කිව්වා. හරියට කරන්නේ මම තාත්තට පොඩි නෑ මෙහෙම කියලා මෙහෙම දෙන්න. මේ මෙහෙට ගියන්නේ. ඔව්. නෑ හද මෙහෙට තම වැළඳ ගන්නවා. ඒ බෞද්ධයෙක් වශයෙන් එල්ලුම් ගහට යන්න හොඳ නැහැ කියලා තීරණය කළා තියෙනවා. අනිත් එක තමයි තමන්ගේ බාල සහෝදර තුන්දෙනාත් කතෝලික, තාත්තත් කතෝලික නිසා එයා කතෝලික ආගම වැළඳ ගන්න. ඊට පස්සේ එයාගේ නම සරදියෙල් නෙමෙයි. සරදියෙල් නම ඉවරයි. ඊට පස්සේ එයාගේ නම ජෝසප් කියලා නම වෙනස් කර ගන්නවා. නම වැළඳ ගන්නවා. ඒක නිසා තමයි එයා වෙනුවෙන් බයිබලය කියවන්නේ අවසානයේදී.
මම්මලි මරික්කාර වෙනුවෙන් අල් කුරානය කියවනවා මුස්ලිම් නිසා. අනිත් එක තමයි නඩු තීන්දුවෙන් අනතුරුව එලිමහන පේනවට මූණ වහලා ගේන්නේ. එතකොට ඉවර නගනවා පෝරකේ නග්ගපුවාම වටපිටාව පේන්න ඇවිල්ලා ඉන්නවලු 7000ත් 8000ත් අතර දුප්පත් අහිංසක මිනිස්සු ගොඩාක්. මෙයාට අවසාන ගෞරවය දක්වන මෙයා උදව් කරපු කට්ටිය. ලෝකම්බර බඳනයිට එයාට ඒක පේන්නේ මොකද මූණ වහලා ඊට පස්සේ එයාලා තොණ්ඩුව දානකොට හරදියල් නඩුකාරයාට කියනවලු ඒක ඉංග්‍රීසි ජාතකයට සුවයින් වහන්සේ මට උදව්වක් වුණා. මට ඒක උදව්වයි වෙන්නේ ඒක කරන්න ඕනේ. මොකක්ද කියලා මම මිනිස්සු වෙනුවෙන් කරන්න දෙන උපරිම යුතුයකම් මම කරලා තියෙනවා. මම මරණ එක මට ප්‍රශ්නයක් නෑ. මම මැරෙන්න බය නෑ. කොහොමද මම මරනවා කියලා දන්නවා. ඒ නිසා මම වෙනුවෙන් ඇවිල්ලා ඉන්නේ මිනිස්සු ටික එක සුළු මොහොතකට මට බලන්න ඕන පුළුවන් නම් ඒක නිසා මගේ මේ මොනවද ලෝගෝ පොඩ්ඩක් අයින් කරන්න කියලා පොඩ්ඩක් මිනිස්සු කන්දරා බලන්න. ඒකටවත් ඉඩ දීලා නැහැ. අනිත් කාරණේ තමයි යම් කිසි අසනීපයක් ඇතිවෙච්ච මිනිස්සු දෙල්ලු ගහක ඉල්ලලා මරන්න බෑ. නීතියෙන් තහනම් නීති විරෝධී. අත කඩගු මිනිස්සෙක්වත් උනත් ඉන්දියාවකෝ යම් කිසි සුදු අසනීපයක් ඇතිවෙච්ච මිනිස්සෙක් දෙල්ලු ගහක ඉල්ලන්න බෑ. නීති විරෝධී. මිනිස්සෙක් දෙල්ලු ගහක ඉල්ලලා මරනවා නම් ඉල්ලලා මරන්න කලින් බන්ධනාගාරය ඇතුළේ ඉන්නවා වෛද්‍යවරියෙක්. මේ වෛද්‍යවරයා දෙල්ලු ගහට යවන වෙලාව පරීක්ෂා කරලා බලලා 100% නිරෝගීමත් කියලා තහවුරු කරන්න ඕනේ. ඒකට තමයි මිනිස්සෙක් දෙල්ලු ගහට යවන්න පුළුවන්. නැතුව අනුකාරී කිලින්දුවක් දුන්නා අනුකාරී කිලින්දුවක් යවන්න බෑ. යවන්න පුළුවන්නේ වෛද්‍ය නිර්දේශය මත පමණයි. ඉල්ලුම් ගහ අපිට හඳුන්වා දුන්නේ ඉංග්‍රීසි ජාතික නීති හඳුන්වා දුන්නේ ඒ කට්ටිය. ඒ කට්ටිය නීති කඩ කරා. නීති කඩ කරා කියන්නේ 1864 අත කල්ලා තිබ්බත් 1864 පස්වෙනි මාසේ 7 උදෑසන 10ට සරබිලි මම්මලි වරිකාරු දෙන්න මෙන්න මේ ආකාරයට එල්ලලා මරනවා. එල්ලලා මරලා පැය දෙකක් ගියට පස්සේ ලණුව කපනවා. ලණුව කපලා නුවර කටුගස්තුර පාරේ කනත්තක් තියෙනවා. මහයියාව කනත් තියෙන ලොකු කනත්තකේ කනත් තියලා දෙනවා. කරත් තියලා දැන් ඉංග්‍රීසි විසින් අරගෙන ගිහලා වලවල් දෙකක් කපලා බිමට සමතලා කරලා දානවා. හොස්පිටල් උඩට කරන්නේ නැතුව රාජ්‍ය ද්‍රෝහියෝ දෙන්නෙක් වශයෙන් හංවඩු ගන්නවා. සරබිලට දාලා යෝජනා තමයි ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව වැඩ කිරීම, හොරකම් කිරීම, වංකොල්ල කෑම, මිලිමැරීමට පැත්තීම, අවියාවද පැහැර ගැනීම චෝදනා දාලා ඒ චෝදනා පත්‍රෙම තමයි මම්මලේ මරිකාර දෙන්නට හොරෙක්, හතුරෙක්, මංකොල්ලකාරයෙක්, මිනිමරුවෙක් මේ හැම දෙයක්ම කරේ දුප්පත් අහිංසක මිනිසුන් කවදාවත්